විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගේ ඔලු පලන්න කතා කරපු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හිරගත කරන්න කතා කරපු. අය තමුන්නාන්සේලාගේ කැබිනට් මණ්ඩලයේ අසල්වැසුම සගේ හැටියට වාඩි කරගන්න හදනවා. ජනවරමට එකඟද? අපේ රටේ මහජනයාගේ මත අසීමිත බදු පටවන්න මේ මුදල් අමාත්‍යවරයා හැටියට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුවට යෝජනා ගෙන ආපු ඒ අය තමන්ගේ සමීපතම කැබිනට් සගේ හැටියට වාඩි කරවගන්න හදනවා. මොකද්ද මේ කරන විකාරය? මේකද ජනවරම? සම්මුතිවාදය ජාතික ආණ්ඩු කියන හරි ලස්සන වචන. හැබැයි මේ ලස්සන වචන පිටිපස්සේ තමුන්නාන්සලා දුගද හමන ගංගාවක් ඇති කරලා තිබෙනවා. ඒක තේරුම් ගන්න. රටට පැහැදිලි කරන්න. සාමාන්‍ය ආණ්ඩුවකට පුළුවන් නම් විවස්ථාවේ තිබෙන අමාත්‍ය දුර 30යි. ජාතික ආණ්ඩුවකට ඒක 48ක් කරගන්නේ. ඒ කියන්නේ ජාතික ආණ්ඩුව කෙනෙකුට වැඩ වැඩි වෙනවද? ජාතික ආණ්ඩුවක් කෙනෙකුට විෂයන් වැඩි වෙනවද? ආණ්ඩුවකටත් තියෙන රටක් පාලනය කරන්න ජාතික ආණ්ඩුවටත් තියෙන රටක් පාලනය කරන්න. හැබැයි ආණ්ඩුවක් හදනකොට අමාත්‍ය දුර 30යි. ජාතික ආණ්ඩුවක් හදනකොට 48යි. රට හදන්නද? බෙදා ගන්න. ඒක කියන්න පාර්ලිමේන්තුවට. බොරු සම්මුතිවාදී ජාතිකවාදී දේශපාලන සුරංගනා වචනවල හැංගෙන්නේ නැතුව. ඇත්ත කියන්න. ඇත්ත ජාතිකවාදී ඇත්ත ජාතික වමනාවක් නම් තිබෙන්නේ. මොකද අමාත්‍ය දුර වැඩි කරගන්නේ. මට පැහැදිලි කරන්න. සුවල්ප ප්‍රමාණයක් නෙවෙයි 30 48 දක්වා 60කින් අමාත්‍ය දුර වැඩි කරගන්න. මේ නෙවෙයිද අපරාධ කරි. ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමේ තියෙන මොකද්ද? මේ රටේ මහා ජනක දේපල නාස්ති කරලාද මහා කැබිනට් මණ්ඩල ගොඩනගන ලද එකට එරෙහිව තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරම තිබෙන්නේ. තමුන්නාන්සලා ඒකම සම්මුතිවාදී ආරක්ෂණවාදී ජාතිකාණ්ඩු ලැජ්ජයි. ඒ වචන වල හැංගෙන්න එපා කරුණා කරලා. මේ මජර වැඩි රටට කියන්න. මේ මජර වැඩි රටට කියන්න. එයි මේ රටේ ඉතර ඇමති මණ්ඩල කොහොනද? මම තමුන්නාන්සලට කියන්නේ. චීනය දැන් අගමැතිතුමාගේ උදාහරණය. ජනගහනයේ ඉන්න කෝටි 137ක්. ලෝක ජනගහනයෙන් 6න් පංගුවක් චීනයේ ඇමතිවරු 17යි. ඉන්දියාව ජනගහන කෝටි 127ක්. ඇමතිවරු 36යි. ඇමරිකන් එක්සත් ජනපදයේ දැන් ඒ ජනාධිපතිවරුන්ගේ උපුටන ගෙනාවා, වැකි ගෙනාවා, ඒ ජනාධිපතිවරු කියපුවා ගෙනාවා. හැබැයි කරපුවක් ගන්න. කියපුව විතරක් නෙවෙයි. ඇමරිකන් එක්සත් ජනපදයේ ජනගහනය කෝටි 31.1යි. ඇමතිවරු 24යි. නිකන් ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ ලස්සන වාක්‍ය මේක උපුටන්න එපා. කරපුවත් කියන්නේ. ඒ ආණ්ඩු. ඉන්දුනීසියාවේ ජනගහනය කෝටි 25යි. ඇමතිවරු 41යි. බ්‍රසීලය ජනගහනය කෝටි 20යි. ඇමතිවරු 27යි. ලංකාව ජනගහනය කෝටි 2යි. ඇමතිවරු 48යි. ලැජ්ජ නැද්ද වාඩි වෙන්න උපුටුල ටික. මම අහන්නේ. එනිසා මේ මජර තත්ත්වය රටට කියන්න. වෙන වැකි අස්යංග වෙන්නේ නැතුව. මේ අමාත්‍ය දුර වැඩි කරන්න හේතු සාධක මොකක්ද? සාමාන්‍ය ආණ්ඩුවකට 30ක් කරන්න පුළුවන්. ජාතික ආණ්ඩුවකට 48ක් ඕන වෙන්නේ මොකටද? බෙදා ගන්න. වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනද? මේ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව ලබා දුන් ජනවරමට එකඟද? නැ මේ ජනවරමට ප්‍රතිපක්ෂව හිට ගැනීමක්. ලැජ්ජ වෙන්න ඕන තමුන්නාන්සලා. මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලාගෙන තියෙන පළවෙනි යෝජනාව ඒක. ඒකයි තවත් කනගාටු. පළවෙනි යෝජනාව ගෙනාවේ නෑ වී මිලදී ගන්න සල්ලි වැඩි කරන්න. පළවෙනි යෝජනාව ගෙනාවේ නෑ తాවකාලික ගබඩා ටිකක් හදන්න. පළවෙනි යෝජනාව ගෙනාවේ නෑ වී මිලදී ගැනීමට දුෂ්කරතාවට ඇති තිබෙන ගොවි ජනතාවට පහසු සපයන්න. පළවෙනි යෝජනාව මොකද මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ? තමුන්නාන්සලාගේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනා පළවෙනි යෝජනාව මොකද? ඇමති ධූර වැඩි කරගන්න. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි තමුන්නාන්සලාගේ ප්‍රශ්න විසඳගන්න. ඒකට මේ යෝජනාව ගිහින්නේ. ඒ කියන්නේ ජාතික ආණ්ඩුවක වාඩි වෙන්න බැරිද අමාත්‍ය ධූර නැතුව? ඒකද ප්‍රශ්නේ. එහෙනම් තමුන්නාන්සලාගේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධූර 30යි. ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් කට්ටියක් එනකොට කට්ටියකට බැරිද කියන්න අපි 10 දෙනෙක් අයින් වෙලා එහෙනම් 10ක් දෙන්නම් කියන්න බෑනේ. ඉතින් ඔය ජාතික ආණ්ඩුවේ පරමාර්ථ සඳහා නම් එහෙම කියන්න ඕනනේ. එහෙම නැත්නම් එන අය කියන්න ඕනනේ. ඕගොල්ලෝ දැන් 30යිනේ. ඕගොල්ලෝ 30 තියාගන්න. අපි එන්නම් ඕගොල්ලන්ට සහාය දෙන්න. හැබැයි අපි ජාතික ආණ්ඩුව ජාතික කාර්යයකට එන්නේ. අපි බෙදා ගන්න නෙවෙයි එන්නේ කියලා කියන්න එපේ. ඒ දෙකම වෙන්නේ නැත්නම් මොකද්ද කියන්නේ? බෙදා ගන්න. තමුන්නාන්සලා මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි යෝජනාව
තමුන්නාන්සලට බෙදා ගන්න මහජනයාගේ ධනය අත උස්සන්න ඕන දෙයකට. දැන් මේ පාර්ලිමේන්තුවෙන් අගමැතිතුමා කියන අත උස්සන්න කියලා 48ක් කියන එක. 48ක් කියන එකට අත උස්සන්න කලින් අපි දැනගන්න කැමති 48 මොකක්ද? අපිට දැනගන්න අයිතියක් නැද්ද ඒක? මුදල් අමාත්‍යාංශ මොකක්ද ඒකට පැවර තිබෙන විෂයන් මොනවද? වරාය හා නාවිකකර්තෘ අමාත්‍යාංශ මොකක්ද ඒකට පැවර තිබෙන විෂයන් මොකක්ද? ඒක දැනගන්න අයිතියක් නැද්ද? මෙතන ගහ ගන්න ඕපන් චෙක් එකකට සීල් එකක්. තමුන්නාන්සලා ගිහලා ගාන ලියා ගන්න. උත්තරේ 48ක් කියන සීල් එක ගහ ගන්න. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා 48ට බෙදා ගන්න. ඒකට අපි අයිති නෑ. පාර්ලිමේන්තුව අයිති නෑ. ඉතින් කොහෙද පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ? මට එකක් කියන්නේ ඇයි 48ට නතර වුනේ? ඇයි 48ට නතර වුනේ? කට්ටිය බැලුවේ ඒ කට්ටියගෙන් එන අයට මේ අයට නොදීම බෑ. එතනින් 13යි. මේ පැත්තේ හිටපු අයටත් නොදීම බෑ. එතනින් 35යි. 48යි. ඊට වඩා මට වෙන සාධකයක් කියන්න. මට කියන්න 48යි නතර වෙච්ච සාධකයක්. වෙන කිසි සාධකයක් නෙමෙයි. ජාතික ආණ්ඩුවට සහාය ලබා දෙන්න එන අයගෙන් මේ අය ජ්‍යෙෂ්ඨ අය ඒ අය ඉන්නවා 13 දෙනෙක් අඩුම තරමේ ඒගොල්ලන්ට අමාත්‍ය දුර 13ක්වත් දෙන්න උනා. ඒ අයට දෙනකොට අපේ තරහ වෙනවා. අපේ අයගේ අනිවාර්යෙන් මේ අයටවත් දෙන්න උනා. එතෙන්ට 35ක් එන්න උනා. 48 ඔහොමනේ හැදුනේ. වෙන හැදිච්ච විදියක් කියන්නේ. අපි දන්නව හැදිච්ච විදිය. ඒකනේ දවස් ගණනාවක් සාකච්ඡාව ගියේ මොකටද? බෙදා ගන්න. ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන්න නෙමෙයි. ජාතික ආණ්ඩුවේ අරමුණු ඉලක්ක හදන්න නෙමෙයි. සති ගණනාවක් සාකච්ඡාව ගියේ මොකටද? එහෙට කීයද මෙහෙට කීයද? බෙදාගන්නේ සාකච්ඡාවනේ ගියේ. බෙදා ගැනීම 48ට නතර කරගත්තා. එහෙන් එන කණ්ඩායම සහ මෙහෙන් අපේක්ෂා කරන කණ්ඩායම බලලා. මේකනේ කරලා තිබෙන්නේ. ඉතින් ප්‍රතිපත්ති ඒකනේ. මොකද්ද මේක රාජපක්ෂ පාලනය වෙනස් වෙන්නේ? මොකද්ද මේක ජනවාරි මාසේ 8 වෙනිදා පරාජයට පත් කරන ලද ජනවාරි මාසේ 8 වෙනිදා ලබා දෙන ලද ජනවරමට එකඟ වෙන්නේ කොහොමද මේක? ඒ නිසා තමුන්නාන්සලා ජනවාරි මාසේ 8 ජනවරම ජප කරන මන්ත්‍රයක් විතරයි. තමුන්නාන්සලාගේ යහපාලනය, තමුන්නාන්සලාගේ ජාතික ආණ්ඩු, තමුන්නාන්සලාගේ සම්මුති මතුරන වචන විතරයි. අගමැතිතුමාගෙන් අපි නිශ්චිත කොට ඇහුවා මේ ජාතික ආණ්ඩුවේ ඉන්නේ කවුද? මොකද අගමැතිතුමා කිව්වා මාත් එක්ක ජාතික ආණ්ඩුවක් ඉන්නවා මට මේක 48 වැඩි කරලා දෙන්න කියලා කියන්න බෑ. අගමැතිවරයා නිශ්චිත ලෙස ජාතික ආණ්ඩුවට අයිති පක්ෂ මොනවද? ඒ පක්ෂ අතර අපි එකඟතාවයන් මොනවද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. එතුමා කියනවා මම හදලා තියෙන ජාතික ආණ්ඩුවක් කියලා. අපිට කියන කවුද ජාතික ආණ්ඩුව ඉන්නේ? එතුමා ඊට පස්සේ කිව්වා මුස්ලිම් කොංග්‍රසයේ ඉන්නවා. ඒ කියන්නේ කවුද? මුස්ලිම් කොංග්‍රසයේ එක മന്ത്രിවරයෙක් ඉන්නවා. වෙලාවට එයා ගත්තී හොඳේ. නැත්තම් අර පක්ෂ කියන එක නැතුව යනවා. අන්තිමට ජාතික ආණ්ඩුව එල්ලලා තියෙන මුස්ලිම් කොංග්‍රසයේ മന്ത്രിවරයාගේ කෙස් ගහේ. නැත්තම් එනේ 7 දෙනා ඉන්නේ අර UNP ඇතුලේ. 6 දෙනෙක් ඉන්නේ ඔබතුමා හරි මං. ඒ කියන්නේ මුස්ලිම් කොංග්‍රසයේම മന്ത്രിවරු 7 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එක්කෙනා ඉන්නේ මුස්ලිම් කොංග්‍රසයේ. ඒ මුස්ලිම් කොංග්‍රසයේ එක മന്ത്രിවරයාගෙන් තමයි ජාතික ආණ්ඩුව කියන කෙස් ගහෙන් මේක එල්ලුනේ. ඒක නැත්ද? අපි ඉතාමත් වගකීමෙන් කියන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රට අමාත්‍ය ධූර 45ක බර ඉසවිය යුතු නැහැ. ඔසවන්න ඕනේ 48ක. සියලු 93ක අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර 93ක බරක් ඈත පොලේ කරපිංච විකුණම්ම උසවන්න ඕනේ. අපි දන්නේ රාජ්‍ය නියෝජ්‍ය කීයද කියලා දන්නේ නැහැ. ඒකත් මුණු කරලා තියෙන්නේ. ඔක්කොම රාජ්‍ය වෙන්නත් පුළුවන්. නියෝජ්‍ය 3ක් විතර දීලා රාජ්‍ය 42ක් කරන්න පුළුවන්. අපි මේකට දස්සම් කරන්න කියන්නේ. මේ අමාත්‍ය දුර නියෝජ්‍ය අමාත්‍ය දුර රාජ්‍ය අමාත්‍ය දුර 93ක බර වීටික විකුණා ගන්න බැරුව අද වලිකන ගොවියා දරන්න ඕනේ නේ. මේ බර තමන්ගේ ජීවිතය ගැන නොසකා මහා මුහුද රස්සාව කරන දීවරයා දරන්න ඕනේ නේ. මේ බර සාමාන්‍ය පාරේ කරපිංච ටික විකුණන අම්මා දරන්න ඕනේ නේ. මේ බර මේ රටේ වැඩ කරන ජනතාව දරන්න ඕනේ නේ. තමුන්නාන්සේලාගේ බර අවුරුදු 67ක් තිස්සේ මේ ජනතාව දරනවා. කොඳු පාත් වෙලා තිබෙන්නේ. කොඳු කැඩිලා තිබෙන්නේ. තවදුරටත් මේ රටේ ජනතාව තමුන්නාන්සේලාගේ මේ බර දරන්න ඕනේ නේ. සාධාරණ අමාත්‍ය ධූර ප්‍රමාණයක් හදන්න. සාධාරණ අමාත්‍ය ධූර ප්‍රමාණයක් ගොඩනගන්න. තමුන්නාන්සේලා ආරම්භකම අවස්ථාව එතනින්වත් තබන්නේ කියලා අපි ඉල්ලනවා. එසේ නොවන්නේ නම් මේ සංශෝධනය වන්නේ නැත්නම් මේ 48 45 දක්වා යනවනම් අපි සහතික වශයෙන් ඡන්දයක් ඉල්ලනවා මේ විවාදයේදී. ඉල්ලනවා විතරක් නෙවෙයි අපි ඒකට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා විතරක් නෙවෙයි අපි නමින් නමට අහනවා. මොකද මෙතන මට දැනනවා යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන අමාත්‍ය දුර වැඩිවීම ගැන කතා කරපු මුහුණු මට පේනවා.
ඒ මුහුණු වලින් ඒවට විරුද්ධව කතා කරපු මුහුණු හොඳම ඉදිරියේ තියෙනවා. ඒ නිසා ඒ නම ඉදිරියේ එරාන් වික්‍රමසිංහ කියනකොට ඔහු කැමැත්ත මොකද්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ නිසා නමින් නමට මේ පාර්ලිමේන්තුවේ ඡන්දේ ඉල්ලනවා කියන එක ප්‍රකාශ කරමින් මම නතර කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි.